කළු කුමාරයෝ ඔයා වැරදි. කළු කුමාරයෝ ඔයා වැරදි. කළු කුමාරයෝ වැරදි. මේ මං යනවා. Sit down with Bino. අයිබෝන් වාසනාවන් මේ හැම දේම කියලා මම වැඩේ පටන් ගන්න හදන්නේ. Sit down with Bino. ඔයා බලාගෙන ඉන්නවා මං සති දෙකකට වතාවක් කාවද එකගෙන එන්නේ කියලා. මොකද ඔයා දන්නවා ලංකාවේ ආදරය කරන සහ සෑහෙන පීක් එකේ ඉන්න හොඳම ස්ටාර් කෙනෙක් තමයි මං ඔයා ගාවට එකගෙන එන්නේ කියලා. right? ඔබ නිවැරදි. මේ තනි කරම මේ කාලේ නැත්තං ලංකාවේ හැමෝම කතා කරන මේ දවස්සල ඉතාම ජනප්‍රිය කොහොමද මම ගායිකාවක් කියලා තමයි හරිනම් කියන්න ඕනේ. හැබැයි මට හිතෙනවා දැන්නම් ගායිකාවක් කියනවට වැඩිය රංගන ශිල්පිනියක් කියලා කියන්න. මේ කැහැලා පෙන්නෝ පොඩ්ඩක් මං ඇවිල්ලා ඉන්නේ. කාංචනා අනුරාධි. හලෝ. පොඩ්ඩක්වත් අපි ඊට වෙන්න කැමති නැහැ. මොකද අපි මේ ඉන්න ඒක හරිම සුව පහසුව නැති වෙයි කියලා. ඉතින් කෙලින්ම කාංචි අපිට දැන් අරගෙන ඇවිල්ලා තියෙන්නේ රූප රසයට වඩා ශබ්ද රසය වැඩි, ශබ්ද රසයට වැඩි රූප රසය වැඩි. ආයි නෑ පිස්සුවක්. thank you. වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම පිස්සුවක්. කොහොමද ලැබෙන ප්‍රතිචාර නම් ඉතින් කියලා වැඩක් නෑනේ. ඒකනේ තාම ප්‍රතිචාර ඔක්කොම කියව ගන්නත් බැරි තරම්. ගොඩාක් ප්‍රතිචාර හම්බෙනවා. ගොඩාක් සතුටුයි. Facebook ද, Instagram ද, TikTok ද, YouTube ද දහස් ගණන් කමෙන්ට්ස් තියෙනවා. ඉතින් හැමෝටම ගොඩාක් ආදරෙන් තෑන්ක් කරනවා. අපි මේ කතා කරන්න මනමාල කතා ගැන. අනිවාර්යෙන්. ඔයිට වැඩි සද්දෙන් කතා කරන්න. පටන් ගන්නකොට මේ හරිම ඔෆිෂියල් තමයි හැමෝම පටන් ගන්නේ. ටිකකින් ආයේ මෙහි බිම මේ අනිත් පැත්තට ඉන්නේ. අපිට මොකද වෙන්නේ කියලා බලමු. රයිට්. ඇත්තටම මනමාල කතා ගැන මේ එහෙම වචනෙන් දෙකෙන් වාක්‍යයෙන් දෙකෙන් කතා කරලා ඉවර කරන්න බෑ. ඒක අවුරුදු 4ක 5ක මහන්සියක් ප්‍රොජෙක්ට් එකක්. අවුරුදු 5ක ප්‍රොජෙක්ට් එකක්. එකේ ඉඳන්. අපි චොටක් කියමු ඒ ගැන. ඇත්තටම මේක මේ 2021 මම කැම්පස් යන කාලෙදී තමයි මට සමිත පෙරේරා කියලා මහත්තයෙක්ගෙන් පද රචනය හම්බෙන්නේ. ඊට පස්සේ ඕක ඊළඟ අවුරුද්දේදී දැනගන්න ලැබෙනවා රෝහණ වීරසිංහ සර් තමයි මේකේ සංගීතය නිර්මාණය කරන්න කියලා. ඊට පස්සේ මට තවත් සතුටුයි. ඔහොම ගිහිල්ලා මේක තවදුරටත් ඒ කියන්නේ මේ විශේෂයෙන් කියන්න ඕනේ හරිම රසබර කතාවක් තියෙනවා. දැන් සමිත පෙරේරා කියලා කියන්නේ සංස්කෘතික අමාත්‍යාංශ සේවය කරන කෙනෙක්. මහත්තයෙක්. එතකොට එයා හරිම දක්ෂ. ඒ වගේම පුදුම හිතවද අහිංසක සත්පුරුෂයෙක්. අනිවාර්යෙන්. එතකොට මෙයාගේ මේ බස් එකේ ඒ කියන්නේ ආ ඔෆිස් යන බස් එකේ එයාගේ යාළුවෙක් ඉඳලා තියෙනවා. යාළුවෝ කීප දෙනෙක් මෙයා මේ දක්ෂයි කියලා දන්න නිසා ඒගොල්ලෝ සල්ලි එකතු කරලා 60000ක් මට මතක විදිහට එකතු කරලා රෝහණ සර්ට ඒක දීලා හදවලා මෙයා වෙනුවෙන්. අනේ ස්වීට්. ඒ හදපු සින්දුව තමයි මේ අපිට එවලා තිබ්බේ. මම ඔය කතාව දන්නේ පස්සේ. ඒ කියන්නේ අවුරුදු 4ක් විතර යද්දි. එතකොට මගේ 4.3ක් වගේ යද්දි. එතකොට මගේ හිතට අනේ දෙයනේ කියලා හිතනවා. ඊට පස්සේ මං කිව්වා සමිතයට අයියා මම මේක මට පුළුවන් ෆුල් එෆර්ට් දාලා කරනවා. මට මාව විශ්වාස කරන්න මට ටයිම් එක දෙන්න කියලා. එයා ඒ වගේම ඒක මාව විශ්වාස කරලා ටයිම් දුන්නා. ඊට පස්සේ මං තවදුරටත් මේකට සංගීතය එකතු කරන්න අපේ අමිත් අයියත් එක්ක එකතු වෙලා රෝහණ සර්ත් එකට කැමති වුණා. රෝහණ සර් කිව්වා පුතා අද කාලේට ගැලපෙන්න ඔයාලා එක හදන්න කියලා. ඊට පස්සේ අපි ලයිව් ඉන්ස්ට්‍රුමන්ට් ප්ලේ කරලා ඊට පස්සේ ඔය අද තියෙන සවුන්ඩ් එකට ක්‍රියේට් කරේ රෝහණ සර්ගෙන් පස්සේ අමිත් අයියා එකතු වුණත් එක්ක. ඊට පස්සේ රකිතගේ බෙර අරගෙන බුද්ධිකය ප්ලේ කරලා ඒ කියන්නේ එහෙනම අර අපේ ශාස්ත්‍රයේ ඒ කියන්නේ තමන්ගේ ශාස්ත්‍රයන් වල අර ඉහළම ඉන්න කට්ටිය තමයි මේකට දායකත්වය දුන්නේ. පුළුවන් උපරිම ශක්තිය දුන්නා. සජිත ඇන්තනි අයියත් හරිම අහම්බෙන් තමයි මේ මොමන්ට් එක අපිට හම්බෙන්නේ. ඉතින් එයාත්
කියන්නේ කෙලින්ම හා කියලා මේකට ජොයින් වුණා. දෙන්න පුළුවන් උපරිම ශක්තිය දුන්නා. ඉතින් ඊට හා කියන එක ඇදලවත් කිව්වේ නෑ. මොකද මම PVR එකේ ඔකට කතාව යද්දිත් ඔය ඇදත් කිව්වේ හා. ඔව් හා කරමු. හාවත් නෙමෙයි කියලා තියෙන්නේ හා. ඒකයි ඒක විශේෂත්වය. ඒ කියන්නේ අර ඒවා ඉතින් හරි ෂෝක් ඉතින් මට. ඔව් විශ්වාස කරනවාද ඔයා හොඳම වෙලාවේ හරිම වැඩේ හරිම විදිහට කරලා තියෙනවා කියලා. මොකද ඒ තරමට මේ සින්දුව මනමාල කතා දැන් රටේම ජනප්‍රිය වෙලා තිනවා සහ ගොඩාක් ගැණ ළමයින්ගේ එක්ස්පීරියන්ස් ඒ අත්දැකීම් කමෙන්ට්ස් විදිහට දාලා තියෙනවා. ඒවා කියවනකොට ඇඟ හිරිගටු පිපෙනවා නේද? ඔව්. ඉතින් හරි සතුටුයි. මොකද මේ වෙනකොට අපේ ලංකාවේ අපේ ප්‍රේක්ෂකයන් ආදරණීය ප්‍රේක්ෂකයන් පුදුම සතුටකින් ඉන්නේ මේ නිර්මාණයේ හින්දා. ඉතින් හිතන්නකොට කොච්චර සතුටද කියලා. කොච්චර සතුටද කියලා නිර්මාණකරුවෙක් විදිහට. ඉතින් චමිල් අයියා තමයි මේ රූප රචනය මේ විදිහට අරගෙන එන්නේ. චමිල් අයියා ඔයාට මගේ උත්තමාචාරය. මගේත් උත්තමාචාරය. මොකද ඔයා මාරයි. කාංචනා කොච්චරක් මාරයිද ඔයා ඊටත් වැඩිය මාරයි. මොකද එයා තමයි මේ හැමදේම පිටිපස්සේ ඉන්නේ චමිල් අයියා ඇතුළු නතාල රූප ක්‍රූ එකම දිමුතු අයියා මේකේ DOP වැඩ කරා. ගොඩාක් ලොකු ක්‍රූ එකක් 50කට 60කට වැඩි මේ ක්‍රූ එකම. ඉතින් හැමෝම එක වගේ ෆුල් එෆර්ට් දාලා හදපු නිර්මාණයක්. ඒ නිසාම මේ නේචර් එක ඒක හරි ලස්සනට අපේ ප්‍රේක්ෂකයන්ට අරන් ගිහිල්ලා තියෙනවා. අනිවාර්යෙන්. හරි සතුටුයි. thank you. ඒ කියන්නේ මෙච්චරක් කියලා වර්ණනා කරලා ඉවර කරන්න බැරි තරම් ලස්සන ප්‍රොඩක්ෂන් එකක් ලස්සන නිර්මාණයක් එක. එහෙම නිර්මාණ ගැන කොච්චර කතා කළත් මදි කියලා හිතෙනවා. මම හිතන්නේ කාංචනාට වැඩිය මම කියුවා කාංචනාගේ සින්දුවේ කමෙන්ට්ස් මම ප්‍රෝග්‍රෑම් එක නිසාම. එතකොට මම බැලුවා ඔයාට මිනිස්සුන්ගෙන් ලැබිලා තියෙන ඒ ආදරේම තමයි ඒකම තමයි ආශිර්වාදයක් වෙන්නේ ඔයාට ඊළඟ වැඩකදී. අනිවාර්යෙන් අක්කේ. මොකද අපි කොයිතරම් නිර්මාණ කරත් අපිට මොන හැකියාවන් තිබ්බත් ප්‍රේක්ෂකයන් අපිව ආදරෙන් වැළඳ ගත්තේ නැත්නම් අපිට කියන්නේ ජීවයක් හම්බෙන්නේ නෑ. yes. හරියට නෑ. මොකද ඕන තරම් නිර්මාණ තියෙන ඔහොම සැඟවිලා යන නිකම්ම තියෙන. හැබැයි මෙහෙම ජනතාව අතරට යනවා කියලා කියන්නේ ඒක ඇත්තටම ලැබිච්ච ආශිර්වාදයක්. ආශිර්වාදයක් සහ අපි උන මහන්සියට කැපවීමට ලැබුණ හොඳම දේ කියලා තමයි අපේ කණ්ඩායම මේ වෙලාවේ විශ්වාස කරන්නේ. ඉතින් මේ වෙනකොට ලංකාවේ මියුසික් චාර්ට්ස් වල කියන්නේ YouTube වල ට්‍රෙන්ඩින් වන් වෙලා තිනවා සහ worldwide global අද ඔයා දකින්නේ මේක කවදා වුණත් මීට දවස් 2කට විතර කලින් මේක අපි රෙකෝඩ් කරන්නේ. එතකොට එහෙම බලනකොට මේ වෙනකොට ග්ලෝබල් 120 හරිනේ worldwide wow thank you first time මම හිතන්නේ first time නාදෙන් එක viral වුණා. හැබැයි ඒක ටික කාලයක් ගිහින් viral වුණේ වෙනත් කියන්නේ බංග්ලාදේශ වල South India වල එහෙට ගියේ. හැබැයි worldwide list එකකට මේ දවස් 3-4ක් ඇතුළත millions වලින් views ගිහිල්ලා කමෙන්ට්ස් 10,000කටත් වඩා ඇවිල්ලා හරිම සතුටුයි. හැමෝටම ගොඩාක් ආදරෙන් මම තෑන්ක් කරනවා මේ ගීතයට මේ තරම් ගෞරවයක් සහ මේක මේ තරම් ආදරෙන් වැළඳගත්තට. අපි දන්නේ මේ නිර්මාණය මොකද මේක තනිකරම ශ්‍රී ලාංකීය නිර්මාණයක්. හරිම ප්‍රවුඩ්. අපේ ලංකාවේ හැඩය මේ ලෝකයට යනවා දැකීම මටත් තිබ්බ හීනයක් අක්කේ. ඒක මේ මං ඔයගෙන් අහන්නම හිටියේ ඩාලින්. ඒ කියන්නේ කාංචි දැන් හිතන්නකෝ මට හිතෙනවා සමහර වෙලාවට ඔයාගේ ප්‍රේක්ෂකයෝ කැමති ඔයා ආලේ මං ඒ වගේ ටයිප් එකේ සින්දු කියනවා. හැබැයි සමහර ඔයාගේ ඉන්න ෆෑන් බේස් එක කැමති ඔයා මේ වගේ මේ කාලී එතකොට හදිසිද මන්දා දැනෙන අතුරු නැත්තම් මනමාල කතා මේ වගේ පොඩක් අර ට්‍රැඩිෂනල් ලෙවල් එකේ එන ඒ කියන්නේ අර ජන ව්‍යවහාරෙන් එන ජනවහරෙන් සහ මේ ඒ වොයිස් එක ඔයා කොහොමද කැමති? ඔයා කැමති? ඒක හොඳ ප්‍රශ්නයක්. මොකද මේක හැමෝම මගෙන් ප්‍රශ්න කරන දෙයක්. බයිනෝනේ කට්ටිය. අරව කරන්න එපා, මේව කරන්න, මේව කරන්න එපා. කමාර වැඩක් නෙමෙයි ගායිකාවන්නේ. ඔව් මම ප්‍රියාසයි ඒ කියන්නේ කමෙන්ට්ස් වලට ඒගොල්ලන්ගේ අදහස් වලට මම හරිම ආදරෙයි. අනේ කාංචනා ඕක කියන්න එපා කියන එකටත් ආදරෙයි. ඔයා මේවා කියන්න කියන එකටත් ආදරෙයි. මොකද අක්කා අර ඕනම දෙයක් බැලන්ස් වෙන්න මේ හැම දෙම තියෙනවා. සහ විශේෂයෙන්ම අක්කේ ගායිකාවක් විදිහට මට මම හැම නිර්මාණයක්ම කරේ මුලින්දම්ම හරිම ඒ කියන්නේ
එක්ස්පෙරිමෙන්ටල් ලෙවල් එකේ. මොකද කිව්වොත් දැන් මගේ කැම්පස් එකේ රිසර්ච් එක උනේ මගේ ඔඩියන්ස් එක කොහමද කියලා හඳුනගන්න එක. ඕකේ. එතනදී මට හඳුනගන්න ලැබුණා මට මගේ වටේ එකතු වෙලා ඉන්නවා එක එක විදිහේ රසවින්දන මට්ටම් තියෙන ප්‍රේක්ෂකයින් මාර ගොඩක්. ඒ කියන්නේ චූටි බබෙක්ගෙන් ඉඳන් ගත්තාම මම කියන්නේ වැඩි හිටියා දක්වා එනම ලොකු රේන්ජ් එකකට ව්‍යාප්ත වුණ ප්‍රේක්ෂකයින් රසකින්. එතකොට අක්කා මේ හැම කෙනෙක් වෙනුවෙන්ම මං ගීත ගායනා කළ යුතුයි නේද? ඒක මගේ වගකීමක් නේද? ඒක මට කියලා දෙන්න මගේ තාත්තා. එයාකට හොඳ උදාහරණයක් කියනවා. පුතේ වා හිතන්න නළුවෙක් ගන්න. නළුවෙක්ට පුළුවන් ප්‍රේමවන්තයාගේ චරිතය කරන්න. දුෂ්ටයාගේ චරිතය. ජෝකර්ගේ චරිතය. ඔව්. ඒ කියන්නේ එයාට හැම එකක්ම එයා කරන්න එයා දක්ෂ වෙන්න ඕනේ. ඕක හැමෝටම කරන්නත් බෑ. හොඳ නළුවෙක්ට තමයි ඕක කරන්නත් පුළුවන් වෙන්නේ. එතකොට ගායිකාවක් විදියට ඔයා කටහඬ පාවිච්චි කරන තැන්වලදී ඔයාගේ දායකත්වය දෙන තැන්වලදී ඔයා අට කෙනෙක් වෙන්න ඕනේ. ඔයාට පුළුවන් වෙන්න ඕනේ විරහ ගීත කියන්න, මේ වගේම සරල ගීත ගායනා කරන්න, ඒ වගේම මල් සින්දුත් කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඔව් එහෙම කැටගරීස් කරන එක මම කවදාවත් කරන්නේ නැහැ අක්කේ. මම කරන්නේ හැම මිනිස්සෙක්ටම කිට්ටු වෙන්න පුළුවන් විදිහේ එක එක විදි තියෙනවානේ, ස්වභාවයන් තියෙනවානේ. පද රචනයේ සමහර විට හැමෝටම තේරෙන විදිහ එකක් වෙනවා. ඒ තව එකක් තියෙනවා තේරෙන්නේ නැති විදිහ එකක්. උදාහරණයක් ගත්තොත් ආලෙමල් සහ කාලි. ඉතින් ආලෙමල් අහන්න පිරිසකුත් ඉන්නවා. කාලේ අහන්නත් පිරිසක් ඉන්නවා. කාලේ ගිහිල්ලා ස්ටේජ් එකක සින්දු කියලා එහෙම අහන්න කැමති නෑ කාලි. එයාලට ඕනේ ඒක රස විඳින්න එදිනෙදා. එතකොට අහන්න ආස ආලෙමල්. ඔව් ප්‍රාසංගික වේදිකාවේදී එතන ඕනේ. එතකොට මේ හැම කෙනෙක් අතරම මම නියෝජනය වෙනවා. අනිවාර්යෙන්. එතකොට හැම කෙනා වෙනුවෙන්මත් මම නිර්මාණ කරලා තියෙන්න ඕනේ. සහ මං ආස විදිහේ නිර්මාණ කරන්නත් ඕනේ. ඉතින් මම මේ දේ එකින් එකට ස්ටෙප් බයි ස්ටෙප් විවිධ ශානරවල නිර්මාණය කරන්න හේතුව ඔන්න ඕකයි. මොකද අපේ රටේ සමස්ත ප්‍රේක්ෂකයා වෙනුවෙන් තමයි මේ මම හැම වෙලේම වැඩ කරන්නේ අක්කේ. මොකද මට එක කොටුවක් නැහැ. හැමදාම පොඩි කාලේ ඉඳන්ම මට තාත්තා කිව්වා පුතේ ඔයා මේ ඔයාට කොටුවක් කවුරු හරි ඇඳලා දුන්නොත් ඒක කුඩු කරගෙන යන්න ඉස්සරහට. කලාකරුවෙක් නිදහස් විය යුතුයි. ඒ නිදහස තමයි ප්‍රේක්ෂකයන්ට නිර්මාණ හරහා ඔයා ලබා දෙන්න ඕනේ. ඉතින් ඒ හින්දා තමයි රංගනා, ආලේමල් වගේ උපදා ඒ වගේ ප්‍රාසංගික වේදිකාවට සහ ඒ වගේ ගීත රස විඳින විශාල ප්‍රමාණයක් ඉන්නවා අපේ රටේ. ඒ වගේම මනමාල කතා, ඊට පස්සේ කාලේ මේ හැමදේම අහන තවත් විශාල පිරිසක් ඉන්නවා. ඉතින් මේ හැම දිනා වෙනුවෙන්ම මම ගායනා කළ යුතුයි ජීවිතේ ඉවර වෙන්න කලින් කියලා මට අහලා හිතනවා. සහ හොඳම දේ මෙතෙක් කල් දැන් අපි අපේ ආරම්භය ගත්තොත් දැන් අතරමා කරලා උදුරාවි, ඊට පස්සේ කාලි, නාදෙන්, උපදා, රංගනා, ඒ අතරේ ෆිල්ම් සොන්ග්ස් කරා හොම දින්දු දැන් 55කට වඩා කරලා තමයි මේ මනමාල කතාවකට එන්නේ. ඒ එන ගමනේදී ලොකු ප්‍රේක්ෂක පිරිසක් මේ හැම ගීතයක් ගානෙම මට එකතු වෙලා තියෙනවා. ඒ එකතු වුණ හැම කෙනෙක්ටම මට පුළුවන් වුණා මනමාල කතා ප්‍රසන්ට් කරන්න. ඒ අර ගීත හරහා එකතු වුණ ප්‍රේක්ෂකයින් තමයි. ඒ නිසයි අද මුළු රටටම මේ මනමාල කතා මේ විදිහට යන්න ඇත්තේ කියන ඒ විශ්වාසය තියෙනවා. ඉතින් ඒ නිසා මං තරහ නෑ මට ඒ වගේ දේවල් වලට බැන්නට. මොකද මම දන්නවා ආදරයට කියන්නේ කියලා. මොකද අක්කේ මට කෝල් එනවා අඬ කතා කරනවා අනේ මේක තමයි අපි ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා. මට කොච්චර සතුටුද අක්කේ. ඒ වගේ මාලේමල් දාපුවාම අනේ අපි හරිම ආසයි අපේ චූටි කියන්නේ පොඩි ළමයි අපි අපේ ළමයාට කණ්ඩ දෙන්නේ මේ සින්දුව ගානවා. මෙයා ඩාන්ස් කරනවා මෙහෙම කියනවා. ඉතින් හැමෝම සතුටෙන් නම් මං අනිවාර්යෙන් ඒ දේ කරනවා. දිග උත්තරයක් සමහර දිගයි උත්තරයක් කමක් නෑ. ඕකද පැටි ඔය ඔරිජිනල් ටෝන් එකනේ. ඔරිජිනල් ටෝන් එක නේ. ඒ කියන්නේ ඔච්චරටම අහිංසකයි. කොතනකවත් සැර වෙන්නේ නැද්ද? මට ඒක කියන්න. ඒයි. යන්න බෑ. ඔක තමයි. සැරේ. මෙහෙම කතා කාංචනා කතා කරන්න නේද එහෙම. අනේ. ඒ කියන්නේ
මම කතා කරන පොඩක් පෙන්නන්න මට පුළුවන් කතා කරන්නේ ඇති ලස්සනයි ඔව් දැන් කතා කරන විදිහට සමහර අය මම දැකලා පුදුම අහිංසක කමක් නෙමේක මේක අම්මා කතා කරන්නේ මෙහෙම ඇත්තද ආයෙ නෙවෙයි එහෙනම් පරම්පරාවෙන් එන එකක් මේක ළඟ ඉන්න අය දන්නවනේ සමහර කෙනෙක්ට කියන්න පුළුවන් මේක නිකන් ෆේක්ද දන්නේ නැහැ කියලා හිතනවද නෑ නෑ එහෙම කියපු අවස්ථාත් මම දැකලා තියෙනවා ඔව් මම මගේ ඩොත් අහලා තියෙනවා ඊ ඇත්තටම එහෙම කතා කරන්න කිය නෑ ෆේක් නෑ කෙල්ල ඇත්තටම මේක තමයි ටෝන් එක හදාගත්ත එකක් නෙමෙයි මම කරන්නේ දිති පන් හැටියට තමයි බබ්බා ලැබෙන්නේ අපි බ්‍රේක් එකට ගිහලා ආයෙමු හරි අනේ මං කියවන්න වැඩිද sorry Sit down with Pino. මගේ කටමදී ඇත්තටම අද දවසේ කටමදී ප්‍රශ්න අහන්න ඉන්නකො මම කතාව මට කටමදී අද මට තියෙන එච්චර දේවල් වගේ අහන්න හරිද හැබැයි ඔක්කොම තියෙදි මට හිතෙනවා ආයි මනමාලා කතාගෙන කතා කරන්න ආයි මනමාලා කතාගෙන කතා කරන්න ආයි මනමාලා කතා මේක ඉවර කරන්න ඕනේ මනමාලා කතාගෙන කතා කරලා කියලා කතා කරමු බෑ එහෙමත් බෑ වෙන දේවල් පැටියෝ දැන් ගොඩක් අය මං හිතනවා ඔයාව දැක්කහම ගොඩක් ගෑනු ළමයින්ට තියෙන දෙයක් හරිද මේ ගෑනු ළමයිගේ ප්‍රශ්නයක් මොනාද එයා කොණ්ඩෙට කරන්නේ කොහොමද එයාගේ හෙයා කෙයා රූටින් එක දැනගන්න ඒකනේ ගොඩක් අය අහනවනේ ඔව් ගොඩක් අහනවා මගනුත් ඒක අහනවා පොඩ්ඩක් ඉතින් මට චුට්ටක් විතර දිග එකක් තියෙනවා මට ඔයාගේ කියන්න ඉස්සලා මේ පැටියෝ මට 50ක්වත් නෑ කියලා කිව්වා නේද ඔව් මෙයාට බලන්නනේ මෙයාට ගෙදර 50ක්වත් නෑ ඉතින් 50යි දන්නේ මිනිස්සු මට නම් 50 දකින්න නැතුව ඉන්න බෑ මට 20 වගේ 50 නැතුව දකින්න ඔය තෝ ඒකනේ ඇත්තටම හොඳට ගැට කඩලා තියෙන බවක් පේනවා මං කරන්නේ හැමදාම දවසේ වැඩ ඉවර වුණ ගමන් කරන්නේ 50 හොයාගෙන යනවා කොච්චර බඩි කිනි වුණත් මොන අමාරුවක් තිබ්බත් 50 තිබ්බනම් මම සතුටෙන් මේ එපිසෝඩ් එක නම් අපේ අම්මට පෙන්නන්නේ නැහැ දෙයියනේ මම මේක නම් බලන්න එපා අපේ අම්මේ අනිවාර්යෙන් බලන්න අම්මේ බැනුම් අහන්න වෙනවා මේ තමයි ගෑනු ළමයි කියලා පටන් ගන්න මම අර 50 සෙට් එකක් ගේන්නම් අනේ 50 සෙට් මට 50වත් නැහැ ඇත්තටම ඔයා කැමති දැති ලොකු 50ද පොඩි 50 ඔයා පීරන්නේ මොකෙන්ද දැති ලොකු 50 ඉතින් ගැට කඩෙන්න මේ මොනවාද මේ කතා කරන්නේ නෑ මේ අතරම බැනෝද පැටියෝගා පුංචි කාලේ ඉඳලම කොණ්ඩේ වවලා හොයා නෑ ඇත්තටම අර ඩොන්කි කට් එක කපලා හිටියා ඊට පස්සේ 7 දී 8 දී කොල්ලෙක් වගේ කපලා හිටියා ශාරුඛ් ඛාන් ලෙවල් එකෙන් ඊට පස්සේ 7 දී 8 දී කොණ්ඩේ කොටට කපලා හිටියා ඔව් කොල්ලා වගේ මමට පෙන්නන්න ඒ දවස්වල පොඩ ඇවිදින්නෙත් කරන්නෙත් නිකන් ඒ වගේ අර මොකද කොණ්ඩේ කපලා වෙන පොඩ වෙන වයිබ් එකක් ඇඟට ගන්නවා යන්නේ අර මං ඩොන්කි කපලා ඉන්න කාලේ ඉස්කෝලේ යනකොට මේ අනේ කොල්ල ඉස්කෝලේ යන කාලේ ඉතින් දන්නේ නැද්ද මේ මෙයාගේ සද්දය ඇහෙනවනේ ඇහෙනවද අහන්න නැත්නම් ඔක්කොම ප්‍රෝග්‍රෑම් හෙලෝ ඇහෙනවද ඔව් හෙලෝ එක ඇහෙනවා අර කතා කරනකොට ඇහෙනවද ඒකනේ කියන්නේ ඇහෙනෝනේ ඉස්කෝලේ යන කාලේ අපේ අම්මට වදේනේ මාව උදේට මේ මේවා ගොඩ ඒ නම් කොණ්ඩේ කපලා දැම්මක් ඒ කාලේ ඒ හින්දා ඒ කොල්ලා වගේ හිටියා පස්සේ grade 9 10 වෙනි තමයි වවන්න ගත්තේ ඉතින් එකම දේ පොල් තෙල් අපි ලංකාවේ අපි හැමෝටම තියෙන දේ පොල් තෙල් ගාලා හොඳට අර කරපිංච කොළ එහෙම දාලා ලුණු දාලා අම්මා හදනවා ඉතින් ඒව තමයි දයිනම් ඔලුවට ගෑවේ තාමත් ඉතින් ඒව තමයි ගාන්නේ හොඳට වතුර බොන්න ගොටු කොළ කන්න මමත් කන්නේ නෑ කන්න නැති නිසා මේ අපේ තාත්තා කරන්නේ හැමදාම උදේ නැගිටිනකොට ගොටු කොළයි ලුණුයි දාලා බ්ලෙන්ඩ් කරලා හදලා දෙනවා නැගිට ගමන් right very good ලුණු හොඳ මේ ඖෂධයක් නේ කොණ්ඩේට කොණ්ඩේට සහ බොඩි එකට ඔක්කොම ඒක තමයි කාංචනාගේ හෙයා කෙයා රූටින් එක මම හිතන්නේ අද වෙන්නේ නැති කිව්වේ ගොටු කොළයි ලුණුයි බ්ලෙන්ඩ් කරලා
පොඩ්ඩක්. ඔව් අපි බලමු ඉස්සරහට ඉතින් හොඳ නිෂ්පාදනයක් ඇත්තටම ඔයාලට වෙන මොනවත් එහෙම වෙන මොනවත් ප්‍රොඩක්ට් එකක් යූස් කරනවා කියලා තේරෙන්නේ නැහැ. ඔයාට තියෙන හරිම නැචරල් එයා එකක් ලස්සනට. ඔයාලක මේන්ටේන් කරන බවක් තමයි පේන්නේ. කොණ්ඩේ පීරන්න, කොණ්ඩේ කඩන්න, කොණ්ඩේට ආදරය කරන්න. අනේ ඇත්තටම ආදරේ කරන්න. ඕව තමයි මගෙන් ඒ වෙන්නේ කියන්නේ නැත්තේ. අපි හැම වෙලෙම කියන්නේ අපිව දැක්කහම උදේට මේ කණ්ණාඩියෙන් තමන්ව ගොඩක් ඇප්‍රීෂিয়েට් කරනනේ. ඔයා හරි ලස්සනයි, ඔයාගේ කොණ්ඩේ හරිම ලස්සනයි, මම ඔයාට ආදරේ කියන ඒ රිමයින්ඩ් එක දෙන්න. ඒ දේවල් අපිට ගොඩක් ඇත්තටම මම ඒකත් කරනවා ඉතින්. විශ්වයට thank you කියන එක නේ ඒව ඒක කරන්නේ. තමන්ව ආදරේ වැළඳ ගන්න ඒව නෝමලි කරනවා. මම ඉතින් ඒකත් කියන්න ඕනේ මොකද ඒක පුළුවන් නම් ගෑනු ළමයින්ට එහෙම කරන්න. right. ඉතින් අපේ සෝන් එකෙත් ඕක යටිපෙළ තියෙනවා. තියෙනවා පොඩ්ඩක්. තමයි තමන්ට උත්තර දෙන්න ඉන්න එකම එක්කෙනා. පොඩි වුණාට කොහමද? කොහමද දැන් පොඩ පඬිත වෙලා තියෙන්නේ? right. හරි. කොණ්ඩේ ගැන විතරක් කතා කරලා හරියන්නේ නැහැ. දැන් මං හිතන්නේ හොඳම ප්‍රතිචාර සජිතගේ ඇක්ටින් ගැන ආයි කතා දෙකක් නැහැ. සජිතව හැමෝම වර්ණනා කරනවා. එතකොට ජැක්සන් මහත්මයාව මතක් වෙනවා කියලා කියනවා. ජැක්සන් මහත්මයාට ආයිමත් පණ ඇවිල්ලා කියලා කියනවා. සජිතගෙන් ඒ කියන්නේ ඒක වෙනම ලෙවල් එකක්. අපි සජිතව ගෙන්නලා ඒක කතා කරමු. හැබැයි සජිත කියන්නේ කොහොමත් ඇක්ටර් කෙනෙක්. මට තියෙන ප්‍රශ්නේ කාංචනා අනුරාධි නිලියක් වෙච්ච එක. මම හිතන්නේ මම එදත් ඒක තමයි ඔයාට කිව්වේ. පැටි ඔත් තනිකර නිලියක්. Thank you. කොයි කාලෙද රඟපාන්න ගත්තේ? ඉස්කෝලේ යන කාලේ? ඇත්තටම කිව්වොත් මං ඉස්කෝලේ යන කාලේ ඔය නෝර්ති ඩ්‍රාමා වල රඟපෑවා. සිම්පී ශ්ලෝක් හරි ෂොට්. ඉතින් දැන් අපි මොනවද කළා තියෙන්නේ? වෙස්සන්තර නෘත්‍ය කළා. විදුරු නෘත්‍ය කරා. ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේ ඉන්නකොට සුධර්ම මැඩම් ආදරෙන් මතක් කරනවා. ඉතින් අපි සමස්ත ලංකාවම වින් කරා. මම තමයි නාගලෝකේ දුවට හිටියේ. හා. ඉතින් ඒ වගේ අර පාසල් කාලේ ඉඳන් ආభాෂයන් ඉතින් ලැබුණා අපේ ගුරුවරුන්ගෙන්. නමුත් මං අර එක පරතරයට ඉගෙනගෙන නැහැ මියුසික් වගේ. ඉතින් මේක මගේ රංගනයේ මේ විෂුවල් එකේ හැමෝම ඇප්‍රීෂিয়েට් කරනවා. ඒකට මං ගොඩක් ආදරෙන් ස්තුති කරනවා. සහ ඒකට හේතුව ප්‍රධාන වශයෙන් චමිල් පතිරණ අයියා. ඔව් මේ නිර්මාණයට එද්දිනේ මම අතරම ඒකට කලින් පාසල් කාලය ගැන කතා කරපු නිසා අපි තව චුට්ටක් කතා කරමු. මොකද පොඩ්ඩක් ඒව ගැන අපි අඩුවෙන් කතා කරනවා. ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලය ඊට කලින් ගියා මීටිකම ඩී.එස්. සේනානායක සත්‍යපසලට ඊට කලින් ගියා හිරුපිටිය ප්‍රාථමික විද්‍යාලයට. ඉස්කෝල 3ක්. ඔව්. පල්ලේ ගම තමයි පල්ලෙවෙල තමයි ගම කමෝ මේ කල්ලගෙන මොනා කියයිද පල්ලෙවෙල ගම. එතකොට මේ මික්ස් ස්කූල් එකක් දෙක ප්‍රයිමරි එක මික්ස් ස්කූල් එකක්. ඒ කියන්නේ මේ වේයන්ගොඩ හිරිපිටිය ප්‍රාථමික විද්‍යාලයේ මික්ස් එකක්. සෝරි කියන්නේ කාටද පිට ඊට මීරිම ඩී.එස්. සේනානායක ජාතික පාසලේ මික්ස් එකක්. ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලය. ඒ කාලේ ඉඳලම මේ ගර්ල්ස් එකක්. අර හැමෝමත් එක්කම වැඩ කරන එක සහ ඒවා එතකොට හුරුයි. ඕ ඉතින් ඒ කියන්නේ ඉස්සර හොඳම උදාහරණේ දැන් අපේ ගෙදර මමයි අක්කයි. ඉතින් අපේ අක්කේ ඇවිල්ලා එයා එනම අර බ්‍රයිට් කේස් එකක්. එනම බ්‍රයිට් කේස් එක. එයා කොච්චර බ්‍රයිට් කේස් එකක්ද කියනවනම් අද වෙනකොට නෝවි ගිහිල්ලා මොකද පිටියගේ ජොබ් එක? එයා කෙමිකල් ඉංජිනේර කෙනෙක්. හැබැයි හදන්නේ මොනවද? මුහුදේ යට තෙල් බටේ මුල. මුහුදේ යට තෙල් බටේ මුල හදන්නේ අක්කයි අක්කගේ හස්බන්ඩ්. මට තේරෙන්නෙත් නැහැ කියන්න. ඉතින් එයා එහෙම එක්කෙනෙක්. ඉතින් එතකොට එයා එහෙම ලොකුවට එළියට එන්නේ නැහැ. එහෙම කට්ටිය කතා කරන්නේ. ඉතින් මං තමයි අර හැම එකටම අම්මා මාව තමයි ගස් යවන්නේ, මාව තමයි කඩේ යවන්නේ ඔක්කොම. අක්කා ගැනත් කතා කරන්න ඕනේ. තව ඒ ගැනත් කතා කරන්න ඕනේ. පොඩ්ඩක් ඉන්න. Sit down with Pino. හරිද? රයිට් අපි අක්කගේ ගැන තමයි කතා කර හිටියේ. දැන් කියන්න බෑ හරියට අක්කගේ ජොබ් එක. හරියටම කිව්වත් එයා නෝර්වේ වල ඉන්නේ මෙහි මොරටුවේ විශ්වවිද්‍යාලයේ ඉගෙනගෙන කෙමිකල් ඉංජිනේර කෙනෙක්. සීනියර් ප්‍රොසෙස් ඉංජිනේර් පෙට්‍රෝලියම්. ඒක තමයි පෝස්ට් එක අක්කගේ. සීනියර් ප්‍රොසෙස් ඉංජිනේර්
පෙට්‍රෝලියම් අමාරු නැතුව බූදයට රටට දාන්න බටේ මුල් කැල්ලා අක්ක බනිද්දා අක්ක බනී කියලා බයට තාත්තම් ඒ කියලා මතක් කරලා දුන්නා අක්කගේ නම කිව්ව අක්කා මාධවී අනුත්තරා ඉතින් අක්ක තමයි තනි කරම බවන්න එක ඉතින් කවුරුත් දකින්නේ නැහැ යා එහෙම එළියට එන්නෙත් නැහැ අක්කටත් සින්දු කියන්න පුළුවන් ඕ එයාට ඇත්තටම මට වඩා පුළුවන් යා වුණා යුනිස්ටා වුණා වව් කැම්පස් යන කාලේ මොරටු යුනිවර්සිටි එකේ හිටියේ ඉතින් එයාට මට වඩා සිං කරන්න පුළුවන් එයාට හැමදේම පුළුවන් එයාට චිත්‍ර අඳින්න පුළුවන් එයා ඔයාටත් පුළුවන් නේ පැටි ඔයාට දැන් සින්දු කියන්නත් පුළුවන් රඟපන්නත් පුළුවන් නටන්නත් පුළුවන් මට වඩා එයා ඉතින් පොරක් හරිද ඉතින් එයා තමයි මගේ හැමදේම පිටිපස්සේ ඉන්නේ කාටවත් නොපෙනුනාට ලෝකෙ කොහේ හිටියත් හරි වැරද්ද ඔක්කොම ටක් ගාලා කෝල් කරලා කියනවා නේ මට මං හිතන්නේ වැඩිපුරම බනින්නේ යනවා ප්‍රෝග්‍රෑම් එකක උනත් මොනවද කියන්න ඕනි කියලා දෙනවා ඒ ඔක්කොම කරනවා කොණ්ඩේ දාන එකේ ඉඳන් නෝට් කරනවා ලේසි නෑ අම්මයි තාත්තයි ඒත් ඒ වගේ තමයි තාත්තනම් මාව එහෙම ප්‍රෙෂර් කරන කෙනෙක් නෙමෙයි හැබැයි තාත්තා තමයි පස්සෙන් මෙන්නේ එක්කගෙන යන්නේ පස්සෙන් මේ හැබැයි මට ප්‍රශ්නයක් තියෙනවා දැන් ඔයා පුංචි කාලේ කවුරුත් ආවේ නෑ කෝච්චියෙන් ගෙදර ඉඳලා එනකොට තාත්තා ආවෙත් නෑ අක්කා එන්නෙත් නෑ කෙල්ල තනියම කෝච්චිය නැගලා විල්ල වැඩ ටික කරගෙන යනවා දැන් තමයි මේ ඒතේ දැන් ඔයා බිසි වැඩි එතකොට ඔයාට ඔයා ගැන හිතන්න වෙලාවක් නැති හින්දා තමයි ඒගොල්ලෝ ළඟ ඉන්නේ ඔව් ඒක හරිම ඉතින් හරිම ආදරණීය කොටසක් වෙයි දැන් මේ අපි කතා කරන්නේ ඉතින් අනේ මේ ඉස්සරම ගත්ත සිරස ටීවී එකේ 16+ කියලා ප්‍රෝග්‍රෑම් එකක් තිබ්බනේ ඉතින් මම ඔකට සිං කරන්න තමයි ජොයින් වෙන්නේ සරිත් සුවිතන්ද නිවුස් බෑන්ඩ් එකත් එක්ක ජගත් ජයවර්ධන සේවාදරෙන් මතක් කරනවා ඉතින් එතනදී මම පල්ලේ වෙල මගේ ගෙදර අපිට කෝච්චි තමයි ළඟම තියෙන්නේ කෝච්චියේ අම්මා මාව උදේම නගනවා ලොකු බෑග් එකක අර එපිසෝඩ්ස් 4කට විතර ඇඳුම් දාලා කෑම දාලා සපත්තුයි ඔක්කොම දාලා ඉවර වෙලා පාන්දර 4 ගානට විතර නගනවා කෝච්චියට මං ඊට පස්සේ රත්නලානෙන් බැහැලා හවස හරියටම 6 වෙනකොට හවස නෙමෙයි පාන්දර 6 වෙනකොට කෙලින්ම මේ සිරසේ මට හරියම මතකයි අර බුදුසාදුට ගිහිල්ලා වැඳලා මේතන තියෙන බුදු මැදුරට ගිහින් වැඳලා ඒ යන මෙමරිස් ඉතින් තනියම තමයි මුල් කාලේ ආවේ. පස්සේ ඉතින් මුල් කාලේ හැමදේම يعني තනියම ආවට පිටිපස්සේ අම්මා තාත්තා හැම වෙලේම හිටියා අක්කා. නමුත් හැමෝම අතරටම හැමෝගේ ආදරයට ගෞරවයට මේ පාත්‍ර වෙනවත් එක්ක මට මගේ දේවල් ඇත්තට මක කිව්වා වගේ මිස් වෙන කාලයක් උදා වුණා. ඒකට මම දන්නවා කාංචනා බිසි වෙන්න ආයි තුන් වේලට කන එකවත් වෙන්නේ නැහැ. ඕවා යන ගමන් තමයි වෙන්නේ. ඉතින් ඒක තාත්තා ඉන්න හින්දා තමයි ඒකත් වෙන්නේ. ඇත්තටම නැත්නම් ඔයා කන්නේ බොන්නේත් නැහැ. මට අමතක වෙනවා. ඒ කියන්නේ මම වැඩක් කරන්න ගත්තාම වැඩේ විතරයි. ඒක කරලා ඉවර වෙලා අර නැවතීමේ තිත තියෙනකම් මට වෙන කිසි දෙයක් ඔලුවට එන්න බඩගිනි එන්නෙත් නෑ එහෙම එන්නේ නෑ ඉතින් තාත්තයි අම්මයි ළඟ ඉඳන් බැන හරි ළමයෝ කන්නේ නැද්ද කිය එයාලා කවන පවන හින්දා තමයි මේ විදිහට මේ ශක්තිවත් ඉන්නේ එච්චර ශක්තියක් තමයි හැම දරුවෙකුටම අම්මා තාත්තා කියන්නේ ඒක ඉතින් කාංචනටත් එහෙමයි රයිට් ඔයාට මටත් එහෙමයි ඔයාලට එහෙමයි okay break Sit down with Pino. Mahate. Huh? Mahate. Mahate. Huh? Mahate. Nuberual nubeke doale. පුදුම ලස්සන මේක පුදුම කොමලයක් නේ මේක. එන්න ඔයා කොහමද කොමලයක් දාන්නේ මෙච්චර? කොමලයක් ඉතින් මේ ඉතින් කොණ්ඩෙත් දාලා දාන්නෙත් නැහැ ඉතින් මේ මොකක් හරි තියෙනවා. හරි දැන් බොයිෆ්‍රෙන්ඩ් ලා ගැන කතා කරන්නේ නැහැ අපි. නෑනේ. නෑ. බොයිෆ්‍රෙන්ඩ්ස් ලා නෑනේ. බොයිෆ්‍රෙන්ඩ්ස් ලා නෑ බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවනේ. බොයිෆ්‍රෙන්ඩ්ස් ලා ඉන්න විදියක් නෑ. නෑ. ඉතින් හරි එයා ගැන කතා කරන්න ඇතුළට කවන්නේ කවුද ඔයාලට කියලා තියෙනවා ඔයාගේ ඇස් දෙක ලස්සනයි කියලා ගොඩක් අය කියලා තියෙනවා බොයිෆ්‍රෙන්ඩ් ගැන කතා කරන්නව පේන ගොඩක් අය කියලා තියෙනවා එහෙම නෑ ඉතින් නෑ ඇත්තටම ඔයාගේ ඇස් දෙක ලස්සනයි පැටියෝ මේ මේව හරියම දිගයි
thank you මොනවද eyelashes lashes නෝ පිහාටු ටික නේ ඒවා ඇවිල්ලා extensions ඔයා මගේ අත මැස් බලන්න ඕනේ මනමාල කතා බලන්න ඒකේ තියෙන natural look එක මොකද නෑ මේකප් මේක දාලාද අනේ මේ ඕදාන්න මම මේ මෙච්චර මේ උඩින් තියලා හරිම ලස්සනයි ඔයාගේ eyelashes ඒ extension නෑ දෙයියනේ හරි ඕකේ එහෙම අතර පිටු ඇත්ත කියලා නැග නැචරල් වගේම අර වැඩි එකක් නෙමෙයි ගානට එකක් තමයි දාලා තියෙන්නේ එහෙනම් තමයි ගානට තමයි very nice හොඳයි හැමදේම ගානට තියෙන එක තමයි හොඳ ඕනට වැඩි ඕනේ නැහැ ඒතර too much okay මොකද්ද සින්දුව කියනවා කියලා අර චූටි ලයින් එකද කිව්වේ කම්මැලිද සින්දු කියන්න නෑ මේ මෙහෙම මේ දැන් මෙච්චර සනීපට ඉන්නකොට මෙතනට එන අයට හැදෙන රෝගයක් ඕක. මෙතනට එන අයට sit down program එකට ආවට පස්සේ මේ ඉතින් මේ සැපට ඉන්නවා ඉතින් මොනවද සින්දු කියන්නේ මොනවද? ඕනේ සින්දු නම් ඉතින් අවශ්‍ය නැහැ. සින්දු කියන්න එන්න ඕනේ බ්‍රෙස් කරලා දන්නවනේ. හරි සින්දු කියන්නනේ කැමති නැත්තේ අපි රංගපාමු. ඕකේ. ඇත්තටම රංගනය ගැන කතා කරන්න කෙලින්වෙන් මේ කාංචනාගේ රඟපෑම ගැන ලංකාවේ හැමෝම දැන් විස්මිත වෙලා ඉන්නේ මවිත වෙලා ඉන්නේ මේ මම දන්නේ ගැප් පිරිමි ළමයි එහෙම පිස්සු වැටලා ඉන්නේ කෙල්ල ඉතින් ආයේ නෑ කෙලසට රඟපානවනේ ඉතින් මෙහෙම මාර ඇක්ෂන්ස් තියෙන්නේ හරි දැන් අපි මෙයාගේ රංගන කුසලතාවය තමයි බලන්න යන්නේ මම හිතුවා මේකට අලුත් ගේම් එකක් ඇඩ් කරන්න ඕනේ කියලා මේකේ මමත් ඉන්නවා මම තාත් එක ගේම් එකේ ඉන්නවා මොකද කරන්න යන්නේ මම දෙනවා ඔයාට වාක්‍යයක් හරි මටත් තියෙන ඒ වාක්‍යමයි ඔයාට තියෙන්නේ ඒ වාක්‍යමයි ඒ වාක්‍ය අපිට තියෙන්නේ විවිධ ආකාරයෙන් පෙන්වන්න කියන්නේ කියන්න රංගපාන්න ඕකේ හරි right අපි දැන් වාක්‍ය මොකක්ද කියලා තමයි කියන්න හදන්නේ. ඔයා එකයි මම එකයි රංගපාන්නේ. හරි. ඔයා ඉස්සලා කරන්න. නෑ ඔයා ඉස්සලා ඔයානේ ආටිස්ට්. ඔයානේ. ඔයා මොනින් හැබැයි ඔයා තමයි නොටිස් වෙන්නේ. මම ආටිස්ට් වෙන්නේ. very funny මොනවද මේ කියන්නේ. okay අපි වාක්‍යෙට දෙන්නේ කලු කුමාරයෝ ඔයා වැරදි. ඕක තමයි වචන. මේ කොහෙන්ද? right. angry. හොඳට කරමු. හොඳට කරමු. හරි. මෙහෙමනේ අර කියනෝනේ අර මට හඳ කතාව මතක දැන් අපි සිංගර් කෙනෙක් නම් කොහේ හරි ගියාම සින්දුවක් කියලා පෙන්නනවා. දැන් සින්දුවක් කියන්නත් බෑ කම්මැලි. ඇක්ටර්ස්ලා කියන පොඩ රඟපාන පාල පෙන්නන්න. නෑ මේක එහෙම එකක් නෑ. මම එහෙම කරන්න කියන්නෙත් නෑ ඇත්තටම. මේක ගේම් එකක්. හරි ගේම් එකක්. අනේ මට මම පටන් ගන්න. එතකොට හරිනේ. ඕකේ. කලු මොකද මගේ කියපු වාක්‍යය? කලු කුමාරයෝ ඔයා වැරදි. කලු කුමාරයෝ ඔයා වැරදි. අම්මා. ඕකේ. පංකලා එක. ඕකේ. අනේ කරන්නකෝ අනේ මොකද්ද කියන්නේ? නූර්ති කලාලු අරවා කලාලු මේව කරන්න. මෙහෙමයි අර මූඩ් එකට එහෙම මූඩ් එකට එන්නකෝ පොඩ හැම වෙලෙම මේ hina වෙවි ඉඳලා එකපාරට තරහ ගන්න කොහොමද? මේ මං කරේ. හරි දැන් ඒ කැම් එකටද ඔයාටද? කැම් එකට. කලු කුමාරයෝ ඔයා වැරදි. Shoo! Very good. It was sad. Sad නෙමෙයි. Disgusting. නෑ sad දාමුනේ. sad දාමුනේ. මන්ද පට හොඩ දැන් මම පැමුලින් දුක් වෙන කලු කුමාරයෝ ඔයා වැරදි. කංචන ඔයාගේ ටර්න් එක. දුක්ෙක් නේද? මද්දි දුක. කයිනවත් එක්ක.
හෙට වෙනකම් කරයි වගේ ප්‍රෝග්‍රෑම් හරි අනේ දුක් වෙන්න බෑනේ ඉතින් මම සතුටෙන් ඉන්න දවස් ටිකක් මේ යන්නේ පුළුවන් පොඩි වෙලාවකට තප්පර ගානකට හම්බෝ දාඩියක් දානවා කළු කුමාරයෝ ඔයා වැරදි කට් කරන විදිහත් රයිට් ඊළඟට ඩිස්කස්ටිං අනේ disgusting. Kalu Kumaro, වැරදි. අනේ ඒක ඇතුලේ තිබ්බා දෙන්නගේ මේ. අනේ මොනවද මට මේ දුන්නේ. මේ පොඩි උනාට ගානේ රිදෙනවත් එක්ක. යට කටුනේ. කුමාරයෝ අපැසති. අර පැත්තට ගිහ මූණ පේන්නෙත් නෑ වචන එන්නෙත් නෑ මොකුත් නෑ. Disgusting. අනේ කියන්නේ නෑනේ. ඔයා ඊටස් කියන්නේ රිපීට් කරන්න. කළු කුමාරයෝ ඔය වැරදි. කළු කුමාරයෝ ඔයා වැරදි. හරි ෆ්ලර්ට් දැන් හරි ඕකේ හරි දැන් ඔයා කැමති මේක ලව් ෆ්ලර්ට් ඔක්කොම එකතු වෙලා තියෙන එක මමනේ මුලින් කරන්න බලමුකෝ ෆ්ලර්ට් අනේ කළු කුමාරයෝ වැරදි අම්මේ මං යනවා වැරදි මැරදි වෙන්න දෙන්නත් හරිනේ වාක්‍ය ඒ වාක්‍යතිම පවයකත් නැතිවෙනවා වගේ කළු කුමාරයෝ වැරදි එතකොට කළු කුමාර ඇක්ෂන් එක මොනවා වෙයිද කළු කුමාරයාට වැරද්ද හදලා දෙන්නේ ඒ ජාතිය කළු කුමාරයෙක් නම් ආවට කමන්නේ නේද මම නම් කියන්නේ මට ඒ ජාතිය කළු කුමාරයෙක් ආවත් මං එලවන්නේ මේ ප්‍රශ්නේ මගර ලැස්සෙන්න පරක කරන්න තිනවට ඌ කියාගෙන එනවා මගේ ප්‍රශ්නේ තරම් ෆ්ලර්ට් කරලා දිනා මියුසික් වීඩියෝ එකේ චුට කරන්නකෝ අර වාක්‍ය කියන්න මේක ඉවර කරන්නකෝ ඉවරයි මෙතන මට ලැජ්ජයි බෑ හරි ඒකෙම කියන්නේ මට ලැජ්ජයි කළු කුමාරයෝ වැරදි අනේ ලව් පැටිය ආසාවෙන් කරනවා කිව්ව එක මෙහෙම අර කැමරා එකට එහෙම ලව් කරන්න බෑනේ ඉතින් දැන් මේ කළු කුමාරයා ඉන්න ඕනේ ඒක තමයි ආසාව අනේ අරුන් දෙන්න කළු කුමාරයෝ වගේ තමයි අර පිටිපස්සේ ඉන්නේ උන් දෙන්න කළු කුමාරයෝ වගේ කියන්න උන් දෙන්න දිහා බලාගෙන කියන්න එතකොට නම් කියන්න දෙන්නේ හරි ඔයාට ගොඩක් එඩිට් කරන්න වෙයි දැන් මේ නෑ ඔයා ඔහොමම දානවා අනේ මට ලැජ්ජයි මොකක්ද මේ කියන්නේ චමිලය වෙක්කන් ඉන්න චමිලය හිටියොත් තමයි ලැජ්ජ නැතුව කරන්න ලාස්ට් වන් කළු කුමාරයෝ වැරදි ආදරෙන් කියන්නේ ෆ්ලර්ට් කළු කුමාරයෝ ඔයා වැරදි මේ මොකද්ද මේ හතරම එක වගේ කවන්නේ ඔයාට තේරෙනවද මං තරහින් කිව්වත් ඩිස්කස්ටිං ඉදිරියට කිව්වත් කොහොමද සෑඩ් කිව්වත් හතරෙම තියෙන්නේ ආදරේ ඉස්සරයි එතකොට මං සියඹල ගෙනල්ලම නෑ මං අතර මේ දඟලගෙන කරා මම සියඹල ගෙනල්ලම නේ බ්‍රේක් එකක් දෙන්න අපිට අනිත් ගේම් සියඹල අරන් යනවා රයිට් Sit down with Bino. Sit down with Bino program එකේ හරීම මේ දවස්වල හරීම බිසි. ඒ කියන්නේ අල්ලගන්න නම් ලේසියෙන් බෑ. නමුත් මට සතුටුයි කියන්න. මගේ ප්‍රෝග්‍රෑම් එකට ආවා. මං හරිම ආදරේ ඔයාට. thank you කාංචනා අනුරාධි කියලා කොට කාංචි කියලා කියන්නේ ඉතින්. thank you. මෙයා තනිකර මම මේ කතාව මං
තව එක්කෙනෙකුට දෙන්නෙකුට වගේ කියලා තියෙනවා. ඇත්තට මොකද අපි විෂුවලි දකින්නට වැඩිය වෙනස් මේ රියල් දකිද්දි. ඉතින් කාංචනාවත් ඕගොල්ලොන් දවසක දැක්කොත් තේරෙයි පොඩි නිකන් පොඩි බිම්මලක් වගේ මලක් වගේ මලක් චූටිම චූටි. එච්චරට හරිම චූටිම චූටි ළමයෙක්. ඉතින් හරිම ලස්සන ෆියුචර් එකක් තියෙනවා. ඒක ගැන මං අමුතුවෙන් වැල්වට අරන් කියන්න දෙයක් නැහැ. ඒක මුළු ලංකාවම ලෝකෙම දන්නවා. සහ කාංචනා ඇයි අපිට මේ තරම් වටින්නේ කියලා මම දැන් කියන්න යන්නේ. මම නෙමෙයි. අතර මේක කාංචනා කියන්න ඕනේ. කාංචනා අචීව් කරලා තියෙන දේවල් මේ වෙනකොට මේ පොඩි වයසට සහ ලෝකයක් කොහොමද වත් එක්ක ගනුදෙනු කරලා තියෙන්නේ මොනවද වට ලැබිලා තියෙන්නේ අපි නිකන් චුට්ටක් මේ කියන්නේ චුට්ටයි චුට්ටයි. චුට්ටක් කියු මතක් කරමු. ඒ තමයි අපි ගත්තොත් මොකද ලංකාවටයි කාංචනාව මේ තරමට වටින්නේ කියලා තමයි මම මේ කියන්න හදන්නේ. කොහෙන්ද පටන් ගන්නෙ? Spotify ලංකාවේ ඒ කියන්නේ South Asian countries වලින් ශ්‍රී ලංකාව නියෝජනය කරන තානාපතිනේ විදිහට ඉන්නවා. ඒකට හේතුවත් එක්ක අපේ ගීත සහ ඒවා කොයිතාක් දුරකට ප්‍රමාණාත්මකව මේ අහනවද කියන එක. ඒත් එක්කොට 2025 අගෝස්තු මාසේ මාව රෑන්ක් වෙනවා ලෝකෙම්ම නම්බර් 1 සිංහල ආටිස්ට් විදිහට. wow සිංහලට congrats. thank you. අතරම කට්ටිය තොරතුරු දන්නේ දන්නේ මොකද අතරම මම මේ විදිහට කතා බහ කරන්න එනවා අඩුයිනේ. ඉතින් මට ගොඩක් සතුටුයි. මට ඕනේ හැම වෙලෙම ලංකාවේ හැඩය ලෝකයට ගෙනියන්න. ඔය මෙයා චුට්ටයි කිව්වේ මම මේ බැලුවේ මං කියනවද කියලා. මොකද ඒ තරමට දිග ලිස්ට් එකක් තියෙනවා. හරිද? මේ 2යිනේ කිව්වේ. මංගාව තියෙන ලිස්ට් එක පෙන්නුවොත් ඔයගලන්ට පුදුම හිතෙනවා. මම නිකන් ලිස්ට් එක නිකන් මෙහෙම පෙන්නන්න. එහෙනම් ඒක කියලා ඉවර කරගන්න ඇත්තටම අමාරුයි. දැන් මේ වෙද්දි සින්දුව මේ දවස් වෙනකොට අපි කලින් කිව්වා world wide 120 වෙලා තිනවා. ඔස්ට්‍රේලියාවෙන් 18, එතකොට කුවේට් වලින් 7, ලංකාවේ 1. වව්. දැන් මේක මේ ප්‍රෝග්‍රෑම් එක දකින්නකොට මීට වඩා මේ සින්දු ඉස්සරහට ගිහලා තියෙන්නේ. හරි. ඒ නිසා මං හිතන්නේ කවුරු හරි කෙනෙක් ඉන්නවා කියලා මනමාල කතා තාම බැලුවේ නැති කෙනෙක්. මට එහෙම විශ්වාස කරන්න බෑ. මොකද ස්මාර්ට් ෆෝන් එකක් අතේ තියෙනවා නම් ඔය අනිවාර්යයෙන්ම මේ වෙද්දි මනමාල කතා දැකලා තියෙනවා බලලා තියෙනවා. ආයි කතා දෙකක් නෑ. ඉතින් ඒ තරමට මුළු ලංකාවම ආදරය කරන එහෙම වැළඳගත් ගීතයක් තමයි කාංචනා ඔය අපිට අරගෙන ආවේ. thank you. ටික කාලෙකින් ගෙනාවෙත් වැඩක්. හැබැයි බ්ලාස්ට් එකක්. කියන්නේ මම දිගටම වැඩ කරා. ඒ කියන්නේ මාත් එක්ක දිගටම ටච් එකේ හිටපු අය දන්නවා. දැන් ළඟදිම රිලීස් වුණා ෆාදර් එකේ පතිනියනේ ගීතය. that's right. ඊට පස්සේ දැන මම දිනේෂ් අයියත් එක්ක කරපු ඊළඟ ඩුවට් එක ඒක දිට්ටුවා කාලෙදී තමයි රිලීස් වුණේ. ඊට පස්සේ කාලරේඛා කියලා ගීතයක් රිලීස් සින්දුවක් ආවා. ඒක හිට්ටුනේම නෑ. ඒක 100 ඒ කියන්නේ 1,30,000 ගණක් වගේ බලලා තිබ්බේ. නමුත් ඒක ඉන්ටර්නැෂනල් ෆිල්ම් අවෝඩ්ස් වල බෙස්ට් මියුසික් වීඩියෝ එකට අවෝඩ්ස් හම්බුණා. රටවල් ඒ කියන්නේ ගානකින්ම අවෝඩ්ස් ගොඩක් හම්බුණා ඒකට. නිශාන් අයියා තමයි ඒක ඩිරෙක්ට් කරේ. ආදරෙන් මතක් කරනවා ප්‍රභාෂක මියුසික්. ඉතින් ඒවා ගොඩක් ජනතාව අතරට ගියපු නැති දේවල්. ඉතින් ඊට කලින් රංගනා කරා. රංගනා කියන්නේ මොම පුදුම ආදරයකින් වැළඳගත්ත වෙනමම ශානරයක ගීතයක්. ඉතින් මං හරි ආසයි මේ වගේ විවිධ දේවල් කරන්න. මොකද මේ වයස ආයේ එන්නෙත් නැහැ. මේ ප්‍රේක්ෂකයින් මගෙන් බලාපොරොත්තු තියාගෙන ඉන්න මේ මොහොත මම දන්නවා යම් කිසි දවසක ඒක අවසන් වෙනවා. ඉතින් ඒ හින්දා මේ වෙලාවේදී ඉතින් මේ වෙලාවේ ඒගොල්ලන් ආස දේවල් කරන්නත් මම හරිම ආසයි. එහෙම කරපු එකක් තමයි රංගනා කියන්නේ. ගර්ල්ස්ලා 50ක් දාගෙන කරපු ලොකු ප්‍රොජෙක්ට් එකක්. ඉතින් දැන් 10 මිලියන් වෙනවා. ඉතින් ඒකට අවුරුද්දක් පිරෙන තැන තමයි මනමාල කතා දාන්නේ. අපි මනමාල කතා ලයිව් වහමු දවසක අනිවාර්යෙන්ම. එදාට සිරසත් අපිත් එක්ක මං කියන්නද කැල්ලා? මං වැරදි කියනවා ඉතින්. නෑ මොකද ඒක අවුරුදු නෑ අර කැල්. කිරිකෝඩු නෑ මොකද? කිරිකෝඩු මගේ නිදි ගැට බින්දේ කවුරු ඇවිල්ලා ගියේ මනමාල කතා මනලෝල වෙතා වැරදි නේද? මනලෝල වෙතා මනමාල කතා රැනින්ද තමා තන්නේ අම්බෝ බැනුම් ගහන්න වෙයි මේ ටික.
Right. ගේ සිංගින් වලත් අර ෆෝක් සවුන්ඩ් එක තියෙනවා මම ඒකට හරි මාසයි. Thank you. ඔව්. ඔයා අයි සින්දු කරන්නත්. Good. Question. Good questions. හැමතිස්සෙම ඔක මගෙන් අහන ගොඩක් අය. පරිශාරි වරන් බෙරහඬ නංවා මම බොරුනේ. බෙර හඬ. ඒකයි ලාරිමත් කියමු එහෙනම්. පරිශාරි වරන් යකු බෙරහඬවන් දුම්මල වරමරන්. හනේ මට බෑ කියන්නේ. අනේ ලස්සනයි. Thank you. ලස්සන වැඩේ ඔයාගේ තමයි ලස්සන වැඩේ. Thank you මගේ ප්‍රෝග්‍රෑම් එකට ආවට කාංශනා. මම දන්නවා හරීම බිසි මේ සතියේ සින්දු රිලීස් වෙච්ච ගමන් හැබැයි ඒත් thank you ප්‍රෝග්‍රෑම් එකට ආවට. මොකද හිතෙන්නේ? thank you මට ඉන්වයිට් කරාට ගොඩක් දවස් ඉඳන් එන්න හිතාගෙන ඉන්නවා. හැබැයි ඔන්න ෆයිනලි හොඳම මොමන්ට් එකේදී ආවා කියලා හිතනවා. හරි. ඉතින් ප්‍රෝග්‍රෑම් එක හරිම ෂෝක්. මෙහෙම ඔයගෙන මෙහෙම ඉන්න ප්‍රෝග්‍රෑම් එකක් ලංකාවේ වෙන්නේ නැහැ. වෙන නෑ. ඒක ක්‍රියේට් කරාට ඔයාට මගේ Thank you darling. හැමදාම දවසින් දවස තව ලෝකෙටම යන්න ලංකාව දිනල ඉවරයි. ලෝකෙටම යන්න ලෝකෙත් දිනල ඉවරයි. මොනවද කියන්නේ? පිටසක් වල තමයි යන්න කියන්නේ. ජාදු. ලෝකෙටම යන්න ඔයාට ශක්තිය ලැබෙනවා අනිවාර්යෙන්ම. ඔයා හරිම powerful soul එකක්. Thank you අක්කා. Thank you so much. Okay. means a lot. අපි ආයෙ හම්බෙමු. එහෙනම් ජයවේවා. යන්න කලින් මේ තමයි last challenge එක. sit down show එකට එන හැමෝම මේ challenge එක accept කරන්න ඕනේ. okay මොකද්ද? මේකේ නම sit down නේ. ඔව්. මොකද්ද මේකේ නම? sit down with Bino. with Bino. හරියට හරි. Bino කොහෙන්ද නැගිටින්නේ? දැන් මොකද්ද මේ කරන්නේ? මම හිතුවේ challenge මොකද්ද මේ program එකේ නම? sit down with Bino. හරි මේකට එන හැමෝම මාව නැගිටවන්න ඕනේ. බලමු ශක්තිය කොහොමද කියලා කෙල්ලගේ. පොඩ්ඩක් ශක්තිය දැක්කම මම ඉතින් කලු කුමාරයාට කලු කුමාරයාට තෝරන කෑ ගහලා යව බලමු. මාවත් එහෙම අල්ලන්නද? පොඩකින් කලු කුමාරයා මගේ අස්සෙන් එන්නේ. කොහොමද බලන්න ඔයාට ලේසි කොහමද? මට ලේසිකෝ excuse me මට ලේසි කොහොමද කියලා අහනවා. මේ බටුවටයක් වගේ ඔයාට රිදෙයි කියලා. මට රිදෙයි. මට එක පාරින් ඕම් බිම ඇදලා. අයියෝ. okay 1 2 චුට්ට මන් දෙන්නම් ඔයාට අවස්ථාව. හරිද ෂූට් වෙනව නේද? අවස්ථාවක් දෙන්න. 2 3 පව් නිසා යන්නේ නැත්නම් කිචි කවන්නද? ඒව කරන්නට නෑ. හරි දැන් ආයෙමත් රයිට් ඕකේ අනේ පියවර කිහිපයකින් තමයි ආව ගන්න පොළොත් පුළුවන්. රිදෙනවා. ඒ කියන්නේ පියවර 3කින්. Thank you. බිනක මම නැගිටිනවා. bye guys. Sit down with Bino.